ආයුෂ බොහෝ වේවා ඔයාලා හැම දිනාටම. ලෝකයේ වේගවත්ම මිනිසා කවුද කියලා ඇහුවොත් බොහෝ දෙනාගේ පිළිතුර එකයි. ඒ තමයි අපි හැමෝම දන්න උසේන් බෝල්ට්. 1986 වසරේ ජමේකාවේ උපන් උසේන් බෝල්ට් කුඩා කාලයේදී ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කිරීමට කැමති දරුවෙක් වුණා. නමුත් ඔහුගේ අසාමාන්‍ය වේගය දැකපු ගුරුවරුන් ඔහුව ධාවන ක්‍රීඩාවට යොමු කළා. 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේදී බෝල්ට් ලෝකයම පුදුමයට පත් කළා. ඔහු මීටර් 100 තරගය ජයග්‍රහණය කළේ විශ්මිත වේගයකින්. නමුත් ඔහුගේ විශාලතම ජයග්‍රහණය ලැබුණේ 2009 වසරේ ජර්මනියේ බර්ලින් නගරයේ පැවති ලෝක ශූරතා තරගාවලියේදී. එහිදී ඔහු මීටර් 100 ධාවනය තත්පර 9.58කින් වැනි කුඩා කාලයකින් අවසන් කරමින් අදටත් කිසිවෙකු බිඳ නොදැමූ ලෝක වාර්තාවක් පිටුවා තිබෙනවා. සිතන්න තප්පර 10කටත් අඩු කාලයකින් මීටර් 100ක් දුවනවා කියන්නේ කොච්චර අසාමාන්‍ය දෙයක්ද? ඔහුගේ දිගු පාද, විශාල පියවර සහ විශේෂ ධාවන තාක්ෂණය මේ සාර්ථකත්වයට හේතු වුණා කියලා විශේෂඥයන් පවසනවා. අදටත් උසේන් බෝල්ට්ගේ නම ඇසූ විට මිනිසුන්ට මතක් වෙන්නේ වේගය. ඒ නිසාම ඔහුව ලයිට්නින් බෝල්ට් කියලත් හඳුන්වනවා. ඉතින් යාළුවනේ, ඔබ හිතනවද මේ වාර්තාව කවදා හරි කෙනෙක් බිඳ දමයි කියලා? ඔබේ අදහස කමෙන්ට් එකක් වශයෙන් දාගෙන යන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝ සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා එන්න හැම දිනාටම වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා.